බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්න ටිකේ මිනිස්සු හැම වෙලාවෙම මෙයා මගේ දුව, මගේ පුතා, මගේ මහත්තයා, මගේ නෝනා, මගේ ගෙදර, මගේ ඉඩකඩ කියලා හැම වෙලාවෙම මේ ලෝකේ තියෙන දේවල් මගේ අපේ කියන විදිහටම තමයි සිතවිලි හිතන්නේ. මේ ජීවිත වෙලා ඉන්න ටික කාලෙ අපේ දේවල්. ඊට පස්සේ නමුත් මේ මම කියලා හිතපු දෙයකට තියෙන ධර්මතාවය තමයි නිට්ටයව පරිහරණය කරන්න බෑ ඒක. ඒක ස්ථිරසාර නැහැ. ඉතින් යමක් මම මගේ කියලා අල්ලගෙන ඉන්නවද? ඒක නිට්ටය නෑ. ඒකේ ධර්මතාවය තමයි නිට්ටය නෑ. ඒක වෙනස් වෙලා යනවා. ඊට පස්සේ ඒ වෙනස් වුණාට පස්සේ යාට ජීවත් වෙන්න තියෙන්නේ සැපසේද දුකසේද? ඒ කියන්නේ මගේ කියලා අල්ලාගත්ත දේවල්ම වෙනස් වෙනවා. ඇයි අපි දරුවන් අපි ළඟට ඇවිල්ලා දරු සෙනෙහසින් අම්මගේ තාත්තගේ ඇඟේ වෙලිලා ඉන්නවා. මගේ දරුවෝ. නමුත් දරුවෝ හැමදාම ඔහොම ඉන්නේ නැහැ. එයාලගේ ලෝකේ අමෝතු ලෝකයකට යනවා. ඒකට අර අම්මලා තාත්තලා නොකීවට මේ මිනිසුන්ගේ හිත වේදනයි. මගේ කියලා ගේ හදාගෙන තියෙනවා. දරුවෝ කියනක වෙනස් කරන්න ඕනේ මේ ලෝකෙට මේ ගේ හරියන්නේ. අකමැත්තෙන් හරි අම්මලා තාත්තලා කැමැත්ත දෙනවා. මේවා දඩි බිඩි ගාලා කඩනකොට මේ මිනිසුන්ගේ හිත වේදනයි. ඉඩකඩම් බෙදලා යනවා. මේ මිනිසුන්ගේ හිත වේදනයි. ඉඩකඩම් වලට මේ සහෝදරයෝ නඩුහබ කියා ගන්නවා. වචන කියනවා. හිතට වේදනයි. මගේ කියලා මේ ශරීරය පවල්ලාගෙන ඉන්නේ. මේකත් අතපය වාරු නැතුව යනවා. පෙනීම අඩු වෙනවා. මගේ කියලා හිතාගෙන හිටපු හැම දෙයක්ම වෙනස් වෙද්දී මේ හිතට දුක විතරයි උරුම වෙන්නේ. මම කියලා අල්ලාගත්ත දෙයට උරුමේ වෙනස් වීම නම් ඒක හැමදාම මේ විදිහට තේරෙන්නේ නැත්තම් නොනැති කෙනාගේ හොඳම තීරණය තමයි කිව්වොත් මේ ඔක්කොම අතහැරලා මහාන වෙන එක. හොඳම තීරණය ඒක තමයි. මේව හැමදාම තියෙන්නේ. මේ බුරුමේට වෙච්ච දේ දැක්කනම් ඔය අනුන්ගේ කියලා කිව්ව බිල්ඩින්ද ඔය කඩාගෙන වැටුනේ මම කියලා මිනිස්සු හිතාගෙන හිටපු බිල්ඩින්ද කඩාගෙන වැටුනේ. මගේ කියලා. කාමදොරරු පවා. මේ පන්සල් ඒ දායකයෝ අපේ පන්සල් අපේ විහෙර අපේ ආරාමේ හාමුදුරුවෝ 100 ගාණක් අපවත් වුණා. ඔය හාමුදුරුවෝ ගෙවල් අත්හැරියට ඔය හාමුදුරුවන්ගේ අම්මලා තාත්තලා මගේ පුතා කියන සංඥාවෙන් හිටියා. දැක්කද පොඩි හාමුදුරන්ගේ අත් වෙන් වෙලා කකුල් වෙන් වෙලා කඳ විතරක් ඇස්සරින හාමුදුරුවෝ. යාන වාහන ඔක්කොම සුණු විසුණු වුණා. නගරයක් සුණු විසුණු වුණා. ඇමරිකාවේ ධනවතුන්ගේම ප්‍රදේශයේ හොලිවුඩ් ඇතිවෙච්ච ගින්න මාසයකට වැඩි ගියන් නිවන්න. මම මගේ කියලා අල්ලාගෙන හිටපු ලෝකෙම පිච්චීගෙන ගියාද නැද්ද? ඉතින් මේවත් දැකලා මම මගේ කියලා අල්ලාගෙන ඉන්න මිනිස්සු මැරෙන්නේ නැද්ද? දාලා යන්නේ නැද්ද? වෙනස් වෙන්නේ නැද්ද? මේවා දැකලා මොලේ තියෙන කෙනෙක් නම් තවත් මොකට මගේ කියලා මේකේ පිටිපස්සේ ගාටනවද කියලා ඇහුවා. මේක අතහැරලා යන්නේ නැතුව. ඇත්ත කතාව ඔක තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා මරණයේදී ඔන්න කවුරු හරි මේවා එහෙමත් අතාරින්නේ නැහැ. එහෙම කොහොමද අතාරින්නේ? ඔය මිනිස්සු ආමතුරුන්ට බැන්නට අපිටත් බැරිවම සිවුරු දාගෙන ඉන්නේ කියලා එනම් මහාන වෙන්නකෝ. හිතන්නවත් බෑ. ගෙවල් දොරවල් දාලා යන්න හිතන්නවත් බෑ. එනිසා ඒක පැත්තක තියමු.
ඊට පස්සේ දැන් තවම ඉන්නවා මේක මම මගේ කියලා අල්ලගෙනම ඉන්නවා. හැබැයි අවසානයේ මොකද උනේ? මරණයේදී ඉසියල්ලම දාලා ගියා. ඔයාලට මොනවද දාලා යන්න සිද්ධ වෙන්නේ මරණයේදී කියලා ඇහුවොත් ඒකට උත්තරේ මොකක්ද දන්නවද? මගේ කියලා යමක් හිතනවා නම් ඒක තමයි දාලා යන්නේ. ඔය ගෙදර ඔයාලා කෙනෙක් මරණයේදී ඕක තමයි දාලා යන්නේ. ඔය මහත්තයා, ඔය නෝනා, ඔය දරුවෝ, ඔය ඥාතීන්, ඔයාලට පේන ඔයාලගේ ඥාතීන්, අපේ ඥාතීන් ඔය. මගේ ධනය, මගේ උගත්කම මේවමයි දාලා යන්නේ. මරණයේදී දාලා යන්න සිද්ධ වෙන දේවල් මොනවද? යමක් මම මගේ කියලා අල්ලගෙන හිටියද ඒ ඔක්කොම දාලා යන්න වෙනවා. දැන් මේ ඇඟ කාගේද? මගේ. මරණයේදී දාලා යන්නේ මොකද්ද? ඒකමයි. ඒකම දාලා ගියා. ඊට පස්සේ ඒ නිසා මම කියලා හිතන දේ දාලා යන්න වෙනවා නම් නෝනැතියා කරන්නේම ඒ දාලා යන්න තියෙන දේවල් ගැන මම මගේ ආත්මය කියන හැඟීම නැති කරගන්නවා. දැන් මේ කියන්නේ මොකද්ද? අර වයසක දෙන රහත් වෙච්ච හැටි. ඒ දෙන කැලේට නොගියට සිවුරක් දාගෙත්තේ නැති වුණාට අර පැල්පතේ ඉඳලා යන්න නැති කරගත්ත මොකද්ද? මම මගේ කියන එක. මමායනය කියන එක නැති කරගත්තා. අපේ මිනිස්සු කියන්නේ කවුද? මමත් ඔබත්. රෝමයක් ගානේ මට hina වුන්නේ නැහැ. මට කතා කළේ නැහැ. මාව ගණන් ගත්තේ නැහැ. මන් දිහා බැලුවේ නැහැ. මට ලොකුකම් පෙන්නනවා. කාටද මේ? මට. ඕවා නේද මේ තියෙන අවුල්? ඕවමයි තියෙන ගෙවල් වල අවුල්. මට ලොකුකම් පෙන්නනවා කියලා. මම කියන තැනම කරගෙනවා. මාව දාලා ගියා. මට මෙහෙම කළා. මාව තේරුම් ගත්තේ නැහැ. අර බලන්න එක තැනකම කරගෙන හැටි. මට අසාධාරණයක් වුණා. මට යුක්ති ඉෂ්ට වුණේ. මාව ඒ කට්ටිය තේරුම් ගත්තේ නැහැ. මම මෙහෙම කරද්දී ඇයි මට මෙහෙම කරන්නේ? එක තැනකම කරගෙනවා. මොකද්ද? මම